සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2025 මාර්තු මාසේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඉතින් අපි බලමු අද දවසෙත් forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ. අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ buy සහ sell entry ගන්නවා නම් කියලා. සමහරවිට ඉතින් වෙනද වගේම අදත් මුලින්ම මතක් කරන්න ඕනේ trading කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන ඉන්කම් මෙතඩ් එකක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක තමයි ඔයා ආයෝජනය කරන නැත්නම් ඔයා ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා ට්‍රේඩ් කරා යන්න. එතකොට වගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ට්‍රේඩ් කරා යන්න පුළුවන්. හරි. ඉතින් අපි බැලුවොත් ඊයේ මාකට් එකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඊයේ අපි මාකට් එකේ buy sell entry overall දෙපැත්තටම ගත්තා. එතකොට නිවුස් එක ස්ට්‍රෝං විදිහට නෙගටිව් වෙලා තිබුණා. දැන් අපි ඒක මුලින්ම බැලුවොත් ඔයාලට මතක ඇති ඊයේ අපි කතා කර හිටියේ CPI numbers කොයි විදිහට ඉෆෙක්ට් වෙයිද කියලා. එතකොට නිවුස් ටයිම් එකේ ඔයාලට බලන්න පුළුවන් CPI numbers වල high impact news ටික ඔක්කොම නෙගටිව් තමයි ආවේ. එතකොට මේ ටික නෙගටිව් ආවත් එක්ක මාකට් එක ඔයාලට මතක ඇති ස්ට්‍රෝං බයි එකක් ගියා. දැන් මේ තියෙන නිවුස් ටයිම් එක. එතකොට නිවුස් ටයිම් එකේ පිප් විදියට ගත්තොත් 2912 ඉඳන් මාකට් එක 2922 23ට වගේ බයි වුණ ආසන්නව පිප් 100ක් 110ක් වගේ බයි වෙලා තියෙනවා. සමාවෙන්න. එතකොට ඒකත් එක්ක ඔයාලට මතක ඇති අපි නැවත උඩින් සෙල් එක ගත්තා 21 22 23 අතරින්. ඒ සෙල් එක හෝල්ඩ් කරා පහළ සෝන් එකට. මොකද මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් යන්න කලින් ඔයාලට මතකද නිවුස් ටික ඔක්කොම නෙගටිව් වෙලා තියෙනවා. ඒකත් එක්ක වැඩිපුරම මෙතන රීටේල් ට්‍රේඩර්ස්ලා කරන්නේ මොකද බයි කරන එක. එතකොට මෙන්න මේ මම කහ පාටින් මාක් කරලා තියෙන සම්පූර්ණ ඒරියා එකේම බයස්ලාගේ ලික්විඩිටි. එහෙම නැතිනම් බයි එන්ට්‍රි ගන්න අයගේ ස්ටොප් ලොස් තියෙනවා. එතකොට මේ ඔක්කොම ටික හන්ට් කරන්න ස්ට්‍රෝං සෙල් එකක් මාකට් එක පහළට ඇවිල්ලා ඊළඟට මේ යට තිබුණු ස්ට්‍රෝං OB ලෙවල් එකෙන් එහෙම නැතිනම් සපෝට් සෝන් එකෙන් නැවත මාකට් එක බයි වෙලා තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති මම මෙතන 2907 2906 අතර බයි එක දුන්නා VIP ෆ්‍රී හැම ගෲප් එකකම. හරි ඊළඟට අපි මෙතන 2907න් ගත්තා 2911න් 2915න් එක දිගට බයි එන්ට්‍රීස් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් මේ හැම බයි එකක්ම හොඳ ප්‍රොෆිට් එක දැනටත් රන් වෙනවා. පිප් 300ක් හිට වෙනවා වගේ ප්‍රොෆිට්. හරි ඉතින් එතකොට හැම වෙලේම try කරන්න මේ වගේ ඇහැට පේන confirmation එක entry ගන්න. ඉතින් මොකක්ද වෙන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට මම update එකක් දුන්නා. ඒකත් එක්ක අපි ඊළඟට තිබ්බ strong sell zone එකක් අපි mark කරගෙන 2927යි 2937යි. එතකොට අපි 2927න් sell එක ගත්තා. ඔයාලට බලන්න පුළුවන් 28 ඉඳන් market එක 23ට පිප් 50ක් sell වෙලා තියෙනවා. ඊළඟට මෙතන උඩින් sell එක ගත්තා 2939 ඉඳන් 2934ට මාකට් එක නැවත sell වෙලා තියෙනවා. ඒ උඩින්ම 40 sell එක ගත්තා 40 ඉඳන් 30ට ආසන්නව පිප් 90ක් වගේ sell වෙලා තියෙනවා. එතකොට ඔය entry ටික තමයි අපි ගත්තේ. එතකොට මේ zone එක break out කරලා තියෙනවා. ඉතින් ඔයාලට පොඩි introduction එකක් දුන්නේ ඊයේ මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට අපි බලන් හිටපු එක දෙයක් මෙතන වෙලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් strong buy side එකට BOS එකක් දීලා තියෙනවා. එතකොට මාකට් එක තව දුරටත් buy වෙන්න පුළුවන් කියන එක මෙතන දීලා තියෙනවා. මාකට් එක එක ළඟ consolidate වෙලා ඔයාලට බලන්න පුළුවන් news time එකේ එනකම්ම සහ news time එකෙන් පස්සෙත් මාකට් එක එක ළඟ consolidate වෙලා මේ යට තිබුණු support zone එක පහළට break out කරලා එතකොට මෙතනින් change of character එකකුත් දීලා ඊළඟට මේ high එකේ ඉඳන් low එකට Fibonacci tool එක දැම්මොත් Fibonacci golden pocket එකනොත් reject වෙනවා වගේ පෙන්නලා මෙතනින් sell orders ටිකකුත් අරගෙන තමයි මාකට් එක ලස්සනට බයි වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ විදිහට තමයි දැනට මාකට් එක ප්ලෑන් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් අද දවසේ කොයි වගේ zone ද මොනිටර් කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලට මතක ඇති දැන් අපි ඊයේ මාක් කරන් තිබුණු zone දෙකක් තියෙනවා buy entries ගන්න 2897යි 2894යි එකක් අනිත් එක 2887යි 2883යි. එතකොට මේ zone දෙක ඒ විදිහටම මම තියාගන්නවා අද දවසේ. එතකොට අලුතින් zone එකක් මම මොනිටර් කරනවා. ඒක තමයි දැනට මේ ඇවිල්ලා තියෙන strong buy movement එකේ main low එක මෙන්න high එක මෙන්න. එතකොට මම කරන්නේ මේ low එකේ ඉඳන් high එකට මේ විදිහට Fibonacci tool එක දානවා.
දාපුවාම ඔයාලට පේනවා Fibonacci golden pocket එකත් එක්ක අපිට මෙන්න මේ වගේ zone එකක් මාක් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන මේ high point එකත් එක්කම ගන්නවා. එතකොට golden pocket එකට ටිකක් උඩින් zone එක මාක් වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. 2922.1 low එක 2918.1. එතකොට මෙතන pip විදිහට ගත්තොත් pip 40ක වගේ zone එකක් තියෙන. එතකොට ලොකු zone එකක් නෙවෙයි. එතකොට මේ zone එකකින් අපිට buy එකක් ගන්න පුළුවන්. බැරි වෙලා හරි මේ zone එක break out කරන් පහළට ආවොත් ආය buy එකක් ගන්න පුළුවන් zone එකක් විදිහට මෙන්න මේ key area එක 0.786ට පහළින් තියෙන මේ zone එකත් මම buy zone එක විදිහට mark කරනවා. price එක 2912.7 2910.0. එතකොට pip 20ක 25ක වගේ zone එකක්. හරි. Fibonacci tool එක අයින් කරනවා. එතකොට දැන් මේ තියෙන setup එකත් එක්ක සමාන මාකට් එකේ මේන් චේන්ජ් ඔෆ් ට්‍රැක්ට් එකක් දෙන්න නම් සෙල් සයිඩ් මම දැන් මේ buy එක අපි මාක් කරගත්ත එක අයින් කරනවා. මේ යට තියෙන low එක break කරන්න ඕනේ. එතකොට මම valid low එකක් විදිහට ගන්න මෙන්න මේ 2908 කියන low එක. එතකොට පහළට චේන්ජ් ඔෆ් ට්‍රැක්ට් එක. එහෙම නැතිනම් අපි මේක මාක් කරගමු චේන්ජ් ඔෆ් ට්‍රැක්ට් සෙල්. හරි දෙන්න නම් මේ low එක break කරන්න ඕනේ. මෙයාගේ buy trend එක up trend එක continue යන්න නම් ඊළඟට මේ high එක break කරන්න ඕනේ. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට දැනටමත් trade වෙන්නේ high එක ළඟම තමයි. අපිට මේක මාක් කරගන්න පුළුවන් BOS එක buy side. හරි. එතකොට ඊළඟට මේ තියෙන level එක market එක දැනට ඔයාලට පේනවා සැලකිය යුතු divergence එකක් create වෙලා තියෙනවා. මෙතන price action එකේ up එකක් තියෙනවා. RSI momentum indicator එකේ drop එකක් තියෙනවා. හැබැයි මෙතන නැති එකම දේ RSI එකයි 21 එකයි overbought එකේදී cross වෙලා නැහැ. හරි. ඒ නිසා තව පොඩ්ඩක් උඩට buy වෙලා මේ උඩ zone එකකින් sell වෙන්න probability එකක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට තව clear confirmation එක sell එකක් ගන්න පුළුවන්. එතකොට අපි valid all time high එකක් එක්ක strong sell එකක් ගන්න බලපු zone එක ඔයාලට මතක ඇති 2980යි 3000යි කියන zone එක. එතකොට මේ zone එක මේ සතිය පුරාවටම valid zone එකක් විදිහට තියාගන්න පුළුවන්. ඊට අමතරව මම තව එක zone එකක් monitor කරනවා අද දවසේ. ඒක තමයි සමාවෙන්න මෙතන coordinate වලින් මම දාන්නම් එක 2950යි. හරි. ඔයාලටත් මේ zone එකම mark කරගන්න පුළුවන් 2960යි. එතකොට මෙතන pip 100ක වගේ ටිකක් ලොකු zone එකක්. ඒ නිසා ලොකු lots වලින් entry ගන්න යන්න එපා. තමන්ගේ risk එක minimize කරගෙන තමන්ගේ account balance එකට ගැලපෙන lot size වලින් entry ගන්න. මේ zone එකට ආවා කියන එක විතරක් මදි. මෙතෙන්ට ඇවිල්ලා 5 minute chart එකේවත් අඩුම තරමේ bearish divergence එකක් වගේ හැදුවොත් bearish candle close එකකට වඩා පුළුවන් මේ විදිහට sell එකක් ගන්න මේ යට තියෙන zone target කරලා. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඊළඟට අපි DXY chart එකට නැත්නම් US dollar currency index එකට ආවොත් ඔයාලට පේනවා DXY එක තාමත් එකම ළඟ consolidate වෙනවා. එතකොට ලොකු movement එකක් තාමත් නැහැ. ranging market එකක් තියෙන්නේ. ඉතින් අපිට බලන්න ඉන්න වෙනවා මේකෙන් කොයි පැත්තට market එක break out වෙයිද කියලා. ඉතින් මම අද දවසේ Fibonacci tool එකයි අපේ මේ prediction එකයි මෙතනින් අයින් කරලා මේ line එකත් අපිට අයින් කරලා මෙතෙන්ට දාගන්න පුළුවන් parallel channel එකක් මෙන්න මේ විදිහට. හරි. එතකොට දැනට ඔයාලට පේනවා parallel channel එකක market එක move වෙනවා. දැන් මෙතන closing price දැම්මත් හරියටම ඔයාලට බලන්න පුළුවන්. මම මෙතන candle close වලට ගත්ත නිසා closing price වලට match වෙනවා. ඒකත් එක්ක මේක break out කොහෙටද වෙන්නේ කියලා බලන්න. පහළට break out වෙනවද නැත්නම් උඩට break out වෙනවද කියලා. එතකොට මේ තියෙන headෙත් එක්ක ලොකු probability එකක් තියෙනවා එක්ක මේ zone එක මෙහෙම touch කරලා මෙතනින් උඩට fly වෙන්න මේ විදිහට. එහෙම නැතිනම් අනිත් දේ තමයි මේ යට zone එකම reach කරලා පොඩි fake out එකකුත් දීලා මේ strong up එකක් යන්න. හරි. එතකොට ඕකෙන් කෝක වෙයිද කියන එක බලන්නිමු. ඇහැට පේන පැහැදිලි confirmation එක entry ගන්න try කරමු. එතකොට අද දවසේ release වෙන news බලුවොත් ඔයාලට බලන්න පුළුවන් today news වලට આવොත් අද හවස 6ට තියෙනවා jobless claim එකයි PPI news එකයි. එතකොට news time වල trade කරනකොට බොහොම කල්පනාවෙන් පරිස්සමින් entry ගන්න. අනවශ්‍ය risk එකක් අරගෙන entry ගන්න යන්න එපා. news time එකේ market එක සැලකිය යුතු volatility එකකින් move වෙන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට DXY එක සැලකිය යුතු selling එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක news ටික positive ආවොත්
ගෝල්ඩ් එක ස්ට්‍රෝං සෙල් එකක් යන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් නිවුස් ටික නෙගටිව් විදිහට ආවොත් ගෝල්ඩ් එක අපි මේ කතා කරන උඩ සෝන් රීච් කරලා ඕල් ටයිම් හයි එකක් හදලා සෙලර්ස්ලා ඔක්කොම ලික්විඩිටි හන්ට් කරලා පහළට සෙල් වෙන්න පුළුවන්. එහෙම නැතුව අද දවසේ මාකට් එක මේ පහළ සෝන් එකකට සෙල් වුණොත් මේ තැන් වලින් අපිට පුළුවන් පැහැදිලි කන්ෆර්මේෂන් එක buy entries ගන්න. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අද දවසෙත් මට ෂෙයා කරන්න පුළුවන් ක්වොලිටිම බෙස්ට් එන්ට්‍රි ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන පරිස්සමින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. දෙනා සියලු දෙනාටම ජය වේවා.